ආයිබෝන් පුතේ අදත් අපි සාදරයෙන් පිළිගන්නවා A level physics පුතේ YouTube channel එකට. ඉතින් channel එක subscribe කරලා නැත්නම් තවත් දැන් subscribe කරන්න කියලා ඉල්ලනවා. ඒ වගේම ඔයාලට තියෙන ගැටලු තියෙන නම් comment section එකකින් comment එකක් දාලා හෝ නැත්නම් මගේ phone number එකට WhatsApp message එකක් දාලා ඔයාලගේ ප්‍රශ්න අහන්න පුළුවන්. අද මම ආලෝකයේ වර්ධනය පළවෙනි ටියුට් එකේ ගණන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපි ඔයාලට ටියුට් එක අවශ්‍ය අය WhatsApp message එකක් දාන්න. ටියුට් එකට අදාළ ගාන වීඩියෝ එකේ ඩිස්ප්ලේ වෙනවා. ඒ ඩිස්ප්ලේ වෙන ගාන තමයි සාකච්ඡා කරන්නේ. එතකොට ටියුට් එකේ පළවෙනි ගාන තමයි වාතය තුලින් ගමන් කරන ආලෝක කිරණයක් ඍජුකෝණාශ්‍රාකාර ක්‍රවුන් වීදුරු කුට්ටියක එක් මුහුණතක් මත ගැටෙන්නේ අංශක 72ක පතන කෝණයකින් වීදුරු තුල ආලෝක කිරණයේ වර්ධන කෝණය කොපමණද කියලා අහනවා. එතකොට මෙන්න මේ වගේ සරල ගානක් තියෙනවා. වාතයේ ඉඳන් වීදුරු තුලට ආලෝක කිරණයක් වර්ධනය වෙන අවස්ථාවක්. මේකෙදි වාතයේ ඉඳන් එන ආලෝක කිරණයේ පතන කෝණය දීලා තියෙනවා අංශක 72ක් කියලා. එතකොට වාතයේ ඉඳන් වීදුරු වලට කියන්නේ වීදුරු කියන්නේ දහන මාධ්‍යයක්, වාතය කියන්නේ විරල මාධ්‍යයක්. සාමාන්‍යයෙන් අපි කිරණ සටහන අඳිනකොට අභිලම්බයේ දෙසට නැමෙන විදිහට කිරණ සටහන ඇඳෙන්නේ. එතකොට මෙයාගේ වර්තන කෝණය R. අපිට කියනවා වාතයේ නිරපේක්ෂ වර්තනාංකය 1යි සාමාන්‍යයෙන් වීදුරු වල නිරපේක්ෂ වර්තනාංකය දීලා තියෙනවා 1.5යි 1යි 7යි කියලා. එතකොට අපිට කියනවා පළවෙනි ගානේ මෙයාගේ වර්තන කෝණය මොකක්ද කියලා හොයන්න කියලා. එහෙනම් දැන් අපිට යොදන්න පුළුවන් මේකට මොකක්ද ස්නේල් නියමය. ස්නේල් නියමයේ මතක් කරොත් අපි ගණන් හදන්න තියෙන විදිහට n1 පතන කෝණයේ තියෙන පැත්තේ වර්තනාංක n1 sin i සමානයි n2 sin r. හරි. දැන් n1 කියන්නේ වාතය. වාතයේ වර්තනාංකය 1යි, නිරපේක්ෂ වර්තනාංකය sin i කියන්නේ sin 72යි අංශක n2 කියන්නේ n වීදුරු. එයා දීලා තියෙනවා 1.5යි 1යි 7යි වැඩි කිරීම sin r. දැන් sin වගේන් sin 72 කියන්නේ කීයද කියලා බලා ගන්න. sin 72 සමානයි 0.9යි 5යි 1යි 1. ඒක බෙදන්න ඕනි මෙතන අගය 1.5යි 1යි 7. එතකොට එනවා sin r කියලා අගය. දැන් මේක සුළු කරාම 0.9යි 5යි 1යි 1.5යි 1යි 7ෙන් බෙදලා sin r මේක ගත්තහම r සමානයි sin inverse මේ කොටස සුළු කරාම එනවා 0.6යි 2යි 7යි 3යි කියලා ගියා. එතකොට 0.6යි 2යි 7යි 3යි. එහෙනම් ඒකේ sin inverse බලුවහම එනවා 0.6යි 2යි 7යි 3යි අංශක 38.8යි කියලා. එතකොට පුතේ මේ ගානේදී අපි භාවිතා කරේ ස්නේල් නියමය. වාතයේ ඉඳන් වීදුරු තුලට ආලෝක කිරණයක් ගමන් කරනකොට පතන කෝණයේ අංශක 72යි, වාතයේ නිරපේක්ෂ වර්තනාංකය 1යි, මෙයාගේ වීදුරු වල නිරපේක්ෂ වර්තනාංකය දීලා තියෙන 1.5යි 1.7යි කියලා වර්තන කෝණය හොයන්න තියෙනවා. සාමාන්‍ය සරල ගානක්. දෙවෙනි ගානේ තියෙන්නේ වාතයේ සිට බෙන්සින් ද්‍රාවණයක් තුළට ගමන් කරන ආලෝක කිරණයක පතන සහ වර්තන කෝණ අංශක 48 සහ අංශක 31 වේ. බෙන්සින් වල නිරපේක්ෂ වර්තනාංකය හොයන්න කියලා තියෙනවා. අර කලින් විදිහේ ගානක්මයි වාතයේ සිට බෙන්සින් ද්‍රාවණයක් තුළට වාතයේ ඉඳන් බෙන්සින් ද්‍රාවණයක් තුළට ආලෝක කිරණයක් ගමන් කරන අවස්ථාවක් තියෙනවා. එතකොට පතන කෝණයේ අගය දීලා තියෙනවා අංශක 48යි කියලා.
බෙන්සින් කියන්නේ වාතයට සාපේක්ෂව ගහන මාධ්‍යයක්. ඒතකොට වර්තන කෝණය අපි අංශක 31යි කියලා දීලා තියෙනවා. දැන් රූප සරාන්ට අනුව අපෙන් අහන්නේ බෙන්සින් වල වර්තනාංකය. මම මෙයාට N1 මෙයා N2 කියලා ගන්නව නැත්නම් මෙයා N බෙන්සින්. ඒ විදිහට දාගත්තා. එතකොට මේකට ස්නේල් නියමය යොදමු. ස්නේල් නියමය. ස්නේල් නියමය යොදන්නේ කොහොමද? පතන කෝණයේ තියෙන මාධ්‍යයේ වර්තනාංකය එන්නේ වාරයක් sin i සමානයි nb sin r. හරි. අපි ලියනකොට n1 sin i සමානයි n2 sin r. n කියන්නේ 1යි 1 වැඩි කිරීම sin 48 සමානයි බෙන්සීන් වල වර්තනාංකය නිරපේක්ෂ වර්තනාංකය වැඩි කිරීම sin 31. හරිද? දැන් sin 48 යගේ කියලා n1 sin 48 සමානයි 0.74331. මෙයාගේ අගය 0.74331. sin nb යුක්ත කරන්න sin 31 යගේ හොයාගන්න ඕනේ. එතකොට sin 31 යගේ සමානයි 0.511 0.511 දැන් මේක සුළු කිරීම 0.74331 0.511 සුළු කරාම බෙන්සින් වල වර්තනාංකය එනවා 1.44ක් කියලා. කලින් විදිහේ ගානක්මයි සාමාන්‍ය විදිහට වාතයේ ඉඳන් බෙන්සින් වලට මේ ආලෝක කිරණයක් ගමන් කරනකොට පතන කෝණය දීලා තියෙනවා වර්තන කෝණය දීලා තියෙනවා. අපි දන්නා වාතයේ නිරපේක්ෂ වර්තනාංකය 1යි කියලා. බෙන්සින් වල වර්තනාංකය හොයන්න තියෙන්නේ. එතකොට ස්නේල් නියමය යොදනවා. හරි. ඊළඟ ගාන තුන්වෙනි ගාන. තුන්වෙනි ගානේදී කතා කරන්නේ පුතේ ටියුට් එකේ තුන්වෙනි ගානේදී කතා කරන්නේ අපි යන් ටියුට් එකේ තුන්වෙනි ගානට හරි පුතේ. තුන්වෙනි ගානේ කියලා තියෙන්නේ මාළු ටැංකියක පැති වීදුරුවක් මත පතනය වන ආලෝක කිරණයක් ජලය තුලට නිර්ගත වේ. වීදුරු පෘෂ්ඨයේදී ආලෝක කිරණයේ පතන කෝණය අංශක 22ක් නම් වීදුරු තුල සහ ජලය තුල ආලෝක කිරණය අදාළ අන්තර් පෘෂ්ඨවලට ඇදී අභිලම්බ සමග තනන කෝණ ගණනය කරන්න. ජලයේ සහ වීදුරු වල නිරපේක්ෂ වර්තනාංක පිළිවෙලින් 1.33 1.58යි. මෙයාගේ වීදුරු වල නිරපේක්ෂ වර්තනාංකය 1.58යි. ජලයේ නිරපේක්ෂ වර්තනාංකය NW දීලා තියෙනවා 1.33යි කියලා. හරි. දැන් මේකට අනුව ආලෝක කිරණයක් මේ මාළු ටැංකියේ පැති වීදුරුවට ඇවිත් තියෙනවා. මේ මාළු ටැංකියේ ඒකට පැති වීදුරුව ඝනකමට මම ඇඳලා තියෙනවා. මෙතෙන්ට ආපු ආලෝක කිරණය පතන කෝණය වෙනවලු අංශක 22ක්. මෙයා අංශක 22යි. වාතයේ ඉඳන් ඉන්නේ වීදුරු තුරට. එතකොට අභිලම්බය දෙසට නැමෙනවා. දැන් මෙතන පතන වර්තන කෝණය R1. මේ කෝණයගේ R1 වෙනවා. මෙතන අංශක 22යි. මෙතන කෝණය R1. ඒ කෝණයට සමානයි නේද මේ පෘෂ්ඨයටත් අභිලම්බයක් ඇන්දොත් මේ කෝණය R1 නම් මෙතන කෝණයත් R1. මොකද මේ දෙක සමාන්තරයි. මේ දෙක සමාන්තරයි. අභිලම්බ දෙක සමාන්තර රේඛාවක් තීරක රේඛාවකින් ඡේදනය වීමෙන් සෑදෙන ඒකාන්තර කෝණ දෙකක් මේ තියෙනවා. R1. දැන් මේ පෘෂ්ඨයේ ගහන මාධ්‍යයක් ජලයට සාපේක්ෂව වීදුරු ගහන මාධ්‍යයක් මෙයා විරල මාධ්‍යයක්. එතකොට මෙතන ඉඳන් ආලෝක කිරණය යනකොට අභිලම්බයෙන් ඉවතට. මෙයා R1 නම් දෙවැනි අවස්ථාවේ පතන කෝණය මෙයාට මෙයා සමානයි. මේක මම R2 කියලා දානවා. හරි. අපිට කියන්නේ මේ කෝණයයි හොයන්න කියනවා. දැන් අපිට ලිය හැකි පුතේ මේ පෘෂ්ඨයට මෙන්න මෙතන වාත වීදුරු අතුරු මුහුණකට දානවා ස්නේල් නියමය. N1 sin I N2 sin R. හරි. වාතයේ නිරපේක්ෂ වර්තනාංකය 1යි
sin 22 සමානයි ග්ලාස් වල වර්තනාංකය 1.58 වැඩි කිරීම sin r. හොයන්න තියෙන්නේ sin r එක. හරි. එක වැඩි කිරීම sin 22 යගය 0.3 3යි 7යි 4යි 6යි. sin 22 0.3යි 7යි 4යි 6යි. මේ 1.5යට මේ පැත්තට ගේන්න ඕනේ. එතකොට 1.5යෙන් බෙදන්න වෙනවා. sin r. අන්න දැන් මේ r1 කියන එක ගත්තේ. r1. එතකොට 0.3යි 7යි 4යි 6යි 1.5යෙන් බෙදුවාම උත්තරයට එනවා 0.2යි 3යි 7යි 1. උත්තරේ 0.2යි 3යි 7යි 1. මේ කොටසට 0.2යි 3යි 7යි 1ක් එනවා sin r1. දැන් අපිට පුළුවන් r1 හොයන්න sin inverse 0.2යි 3යි 7යි 1. එතකොට එනවා r1 සමානයි අංශක 13.7යි. මේ උත්තරේ එනවා. දැන් පුතේ ඔයාගේ වාත වීදුරු අතර මුහුණතේ වර්තන කෝණය. මේ කෝණය තමයි මේ ආවේ. r1 සමානයි 13.7යි. එතකොට මෙයා 13.7 නම් මෙයත් 13.7යි. මේ දෙන්න ඒකාන්තර කෝණ. මේ පෘෂ්ඨයට දානවා ඊළඟට. වීදුරු ජල අතර මුහුණතට. වීදුරු ජල අතර මුහුණතට දැම්මහම අපිට දාන්න පුළුවන් දැන් මම මේක වීදුරු ජල අතර මුහුණතට මෙතනින් ඉඳ තියෙන දෙකේ වීදුරු ජල n1 sin i සමානයි n2 sin r. දැන් දාන්නේ මෙතන පෘෂ්ඨයට. එතකොට n1 කියන්නේ වීදුරු වලින් දැන් ජලයට. n1 එතකොට 1.58 sin i කියන්නේ දැන් පතන කෝණය වෙන්නේ මේ පෘෂ්ඨයට මෙන්න මේ අගේ. r1 එකනේ sin 13.7යි. සමානයි n2 ජලයේ වර්තනාංකය 1.33 වැඩි කිරීම අපිට ඕනේ r2 හොයාගන්න. sin r2. මෙන්න මෙහෙම ප්‍රකාශනය එන්නේ. 1.5යට වැඩි කිරීම sin 13.7යි සමාන 1.33 වැඩි කිරීම sin r2 කියලා ගන්නවා. හරි. මම මේ ටික මකනවා. මේකෙන් දැන් sin 13.7 අපි කලින් හොයාගෙන තියෙනවානේ. r1 සමානයි මෙතන 0.2යි 3යි 7යි එකනේ. එතකොට 1.5යට වැඩි කිරීම 0.2යි 3යි 7යි 1 සමානයි බෙදීම 1.3 එහාට කරගෙන ඉච්චාම සමානයි sin r2 කියලා එනවා. එතකොට 1.5යට 0.2යි 3යි 7යි 1 බෙදීම 1.33 මේකේ උත්තරේ එනවා 0.28යි 1යි 7. 0.28යි 1යි 7 sin r2. r2 සමානයි එතකොට sin inverse 0.28යි 1යි 7. r2 සමානයි උත්තරයට එනවා 16.3 අංශ. එහෙනම් පළවෙනි අතුරු මුහුණතේදී ඒ කියන්නේ වාත වීදුරු අතුරු මුහුණතේදී වර්තන කෝණය 13.7යි. ඊළඟට වීදුරු ජල අතුරු මුහුණතේදී වර්තන කෝණය 16.3යි අංශක. හරි. දැන් තුන්වෙනි ගාන තමයි ඒ සාකච්ඡා කරන්නේ. ඊළඟට පුතේ අපිට තියෙන ප්‍රැක්ටිකල් එකකින් ගානක් තියෙන්නේ. අපිට තියෙනවා චලන්නීක්ෂයක් භාවිතා කරලා වීදුරු වල වර්තනාංකය හොයන ප්‍රැක්ටිකල් එක. ඒ ප්‍රැක්ටිකල් එකේ ගාන තමයි හතරවෙනි ගාන විදිහට තියෙන්නේ. හරි. අපි හතරවෙනි ගානට යන් හතරවෙනි ගාන වීඩියෝ එකේ ඩිස්ප්ලේ වෙනවා. හතරවෙනි ගානේ තියෙන්නේ චලන්නීක්ෂයක් බීකරයක පතුලට නාභිගත කර ඇත. බීකරය තුල සෙන්ටිමීටර් 4ක් ගැඹුරට ටර්පන්ටයින් දමා ඇති විට නැවතත් බීකරයක පතුල නාභිගත කිරීමට චලන්නීක්ෂයේ සිරස්ව සෙන්ටිමීටර් 1.2ක දුරක් ඉහළට ගෙන යාමට සිදු විය. ටර්පන්ටයින් වල නිරපේක්ෂ වර්තනාංකය කොපමණද? හරි. මේ තියෙන පුතේ මම රූප සටහන ඇඳලා
දැන් ගානේ කියන විදිහට බීකරයක් තියෙනවා. මේ බීකරයේ පතුල නාභිගත කරන්න චලනීක්ෂය ඉහළින් අල්ලනවා. ඒතර පතුල නාභිගත කරන්න චලනීක්ෂය ඉහළින් ඇල්ලුවාම ඊට පස්සේ බීකරයට දානවලු ටර්පන්ටයින්. ටර්පන්ටයින් ද්‍රවය යොදලා දැන් පතුල ආය නාභිගත කරන්න කලින් තිබුණට වැඩිය සෙන්ටිමීටර් 1.28ක් ඉහළට ගෙනියන්න උනාලු. ඒකට හේතුව වෙන්නේ මොකක්ද? අපි දන්නවා මේ වගේ ද්‍රවයක් තුලින් හරි වීදුරු තුලින් හරි ඉහළින් බලනකොට දෘශ්‍ය විස්ථාපනයක් වෙනවා. දැන් පතුල මෙතන තිබුණ පතුල දැන් සෙන්ටිමීටර් 1.28ක් ඉහළට ගිහින්. එතකොට මෙතනින් චලනීක්ෂය ඉහළට එසෙව්වා කියන්නේ මෙතන දෘශ්‍ය විස්ථාපනය සෙන්ටිමීටර් 1.28ක් ඉහළට ගියා කියන්නේ. ඊළඟට දැන් සෙන්ටිමීටර් 1.28ක් ඉහළට ගියා. අපිට පුළුවන් දැන් සත්‍ය ගැඹුර සෙන්ටිමීටර් 4යි. ටර්පන්ටයින් සෙන්ටිමීටර් 4ක් දුරට මේ පුරවන්නේ 4යි. දෘශ්‍ය ගැඹුර හොයාගත්ත හැකි සෙන්ටිමීටර් 4න් 1.28ක් අඩු කරනවා. එතකොට එනවා දෘශ්‍ය ගැඹුර. මේ දුර සෙන්ටිමීටර් 2.72යි. දැන් අපිට ටර්පන්ටයින් වල වර්තනාංකය හොයන්න අපිට පුළුවන් ඇස තබා තිබෙන මාධ්‍යයට සාපේක්ෂව වස්තුව තියෙන මාධ්‍යයේ වර්තනාංකය සමානයි සත්‍ය ගැඹුර බෙදීම දෘශ්‍ය ගැඹුර. සත්‍ය ගැඹුර බෙදීම දෘශ්‍ය ගැඹුර. එතකොට n සමානයි සෙන්ටිමීටර් 4යි දෘශ්‍ය ගැඹුර සෙන්ටිමීටර් 2.72යි. 4 2.2යි 7.2 සෙන්ටිමීටර වලින් බෙදුවාම 1.47ක් වෙනවා වර්තනාංකයේ ටර්පන්ටයින් වල නිරපේක්ෂ වර්තනාංකය සෙන්ටිමීටර කැවුනහම ඒකක නැත. හරි. දැන් අද ටියුට් එකේ ගණන් 4ක් සාකච්ඡා කරා. ඉස්සරහට ටියුට් එකේ මේ ඉතිරි ගණන් ටික සාකච්ඡා කරනවා. ඒ අතරතුර ප්‍රිස්ම පටන් ගන්න වීඩියෝ එක මම දාන්නම්. ඒ ගණන් සාකච්ඡා කරන අතරතුර ඊළඟට තවත් පාඩමක් ආරම්භ කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. වෙනත් 13 වසර පාඩමක්. ඒකත් එක්ක එකතු වෙන්න කියලා ඉල්ලා සිටිනවා. තවත් channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න bell icon එක click කරන්න. බොහොමත්ම ස්තුතියි. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු තවත් ගණන් කිහිපයක් එක්ක.